Welcome to my channel. Hi guys, welcome back to my YouTube channel. ඉතින් මං අද කෑමක් හදන්න යන්නේ. ඉතින් මම මුලින්ම ලිප පත්තු කරගන්නවා. මම බෝඩිමකනේ ඉන්නේ. ඒ නිසා මේ මල් ළඟ තියෙන ලාම්පු තෙල් ලිපක්. ඉතින් මම ඒක පත්තු කරගෙන හාල් එක එදලා දැන් ලිපේ තියනවා. ඊට පස්සේ ඒකට මම දානවා කුරුඳු පොතු කෑලි දෙක තුනකුයි රම්පේ කෑලි දෙක තුනකුයි දානවා. ඊට පස්සේ ලුණු චුට්ටක් දානවා. කහ පොඩ්ඩකුත් මම දාගන්නවා. වෙනදා නම් ඉතින් මම කහ දාන්න යන්නේ නැහැ. ඒ වුණාට මට අද හිතුණා මේ කහ දාලා රයිස් එකක් හදන්න ඕනි කියලා. ඒක නිසා ඉතින් මම කහ ටිකත් එකතු කරගත්තා. ඊට පස්සේ මම තාම මේකට පොල් තෙල් දැම්මා. මම පොල් තෙල් මෝඩියට අරගෙන චූට්ටක් දැම්මා. එතකොට අර බත් ඇලෙන ගතිය නැති වෙලා යනවා. ඒ නිසා තමයි මම ඒකට පොල් තෙල් දැම්මේ. ඊට පස්සේ ඉතින් ඒක පොඩ්ඩක් හැඳි ගාලා කලවම් කරලා ඊට පස්සේ ඉතින් වහලා තියා තැඹෙන්න මම තියා තිනවා. ඒ අතරේ ඊට පස්සේ මම බිත්තර දෙකක් ගත්තා රයිස් එකට දාන්න. බිත්තර දෙක ටිකක් ඒකට ලුණු චුට්ටක් එකතු කරලා බිත්තර දෙක පොඩක් හැන්දෙන් කලවම් කරගත්තා. ඊට පස්සේ මම බත් එකේ දෙන අතරතුරේ රම්පේ කරපිංචා ඉඟුරු සුදු ලුණු තව සොසේජස් ටිකකුත් තිබ්බා. මම ඊට පස්සේ ඒ ටිකත් මේ කපා ගත්තා. ඒකට මම ඊට පස්සේ තව එකතු කරා කැරට් පොන්ජි ටිකක් ලීක්ස් ටිකකුත් කපා ගත්තා. මේ ඒ අතර බත් එක හොඳට තැම්බිලා ඊට පස්සේ මම මේක මේ භාජනයකට දාගත්තා කෝරු ගාලා. ඊට පස්සේ මස් එක මම ඒ අතරේ බැදගත්තා. බැදගෙන ඒක මේ හොඳට අර පොඩි කරගත්තා ටිකක්. රයිස් එකට දාන්න ඕනේ හින්දා. ඊට පස්සේ මම සොසේජස් ටිකත් ඒ අතරින් බැදගත්තා. මස් ටික බැදලා ඉවර වෙලා ඊට පස්සේ මං රාස්පාන් පොඩ්ඩක් ලිපේ තියාගත්තා රයිස් එක හදන්න. ඒකට මම පොල් තෙල් චුට්ටක් දැම්මා. පොල් තෙල් පොඩ්ඩක් දැම්මේ මේ මල් ළඟ තිබ්බා මේ ඇස්ට්‍රා පැකට් එකක්. ඉතින් මං ඇස්ට්‍රා එක දාලා තමයි රයිස් එක හදන්නේ. ඒක එතකොට රසයි. ඊට පස්සේ මම මේකට තව දැම්මා මේ අබ චුට්ටක්. අබ පොඩ්ඩයි දැම්මේ. ඕගොල්ලෝ ඉතින් මට දැන් පනින්න එපා මේ කවුද රයිස් වලට අබ දාන්නේ කියලා. ඒ වුණාට අබ චුට්ටක් දැම්මම ඇත්තටම රසයි. ඒ නිසා මේවලත් හදනකොට දාලා බලන්න. ඊළඟට මම කැරට් බොන්චි ටික ඉඟුරු සුදු ලුණු ටික ඒ ටික මම දාගත්තා. තව මේ ලුණු ලොකු ලුණු ගෙඩියෙන් භාගයක් විතර මං පොඩි කෑල්ලක් අරගෙන මේ දාගත්තා. එතකොටත් රසයි. ඒ ටික ඉතින් පොඩ්ඩක් දාලා මේ කවලම් කරා පොඩ්ඩක් ටෙම්පරාදු වෙන්න. අනිවාර්යෙන් ඒකට ලුණු ටිකක් එකතු කරන්න. නැත්නම් ලුණු රස එන්නේ නැහැනේ. ඊට පස්සේ ලුණුත් එකතු කරලා පොඩ්ඩක් කලවම් කරගන්න. ඒ ටික මම හොඳට ටෙම්පරාදු කරගෙන බිත්තර දෙකයි සොසේජස් ටිකයි මේ එකතු කරගත්තා. මතක ඇතුව මේ බිත්තර දෙක කලවම් කරනකොට මේ ලුණු ටිකක් දාන්න. මොකද නැත්තම් මේ ලුණු රහ එන්නේ නැහැ බිත්තර වල. ඊට පස්සේ රයිස් එක රහ නැති වෙලා යනවා. ඊට පස්සේ පොඩි කරගත්තු මස් ටිකත් ඒකට එකතු කරා මම. එකතු කරලා හොඳට මේ කලවම් කරලා ටිකක් වෙලා තියලා ඊට පස්සේ බත් එක එකතු කරා. අර ටෙම්පරාදුවට බත් එකත් එකතු කරා. බත් එක එකතු කරලා මේ හොඳට කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ ඒක කලවම් කරගෙන මේ අර කලින් කපාගත්ත ලීක්ස් ටික මේ ඕකට එකතු කරගන්න. ලීක්ස් ටික. මොකද මේ මම ඒක තියාගත්තේ බත් එකේ අන්තිමට එකතු කරගන්න ඕනේ හින්දා. ඊට පස්සේ ඒ අතරේ මම පරිප්පුවකුත් දඩි විඩි ගාලා හදාගත්තා. ඉතින් ඔන්න ඔහොමයි මං රයිස් හැදුවේ. ඉතින් මගේ channel එකටත් එකතු වෙලා සපෝට් එකක් දෙන්න මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා. අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න. බයි.